කවින්දි මට වද දෙන්න එපා. මම මේ ඔෆිස් ගිහින් ඇවිත් මහන්සියෙන් ඉන්නේ. හැමදාම රැයට මට බෑ උඹව ක්ලාස් එකෙන් ගේන්න. පිස්සු කෙලින්නේ නැතුව වීල් එකක් අරන් යනවා මට කරදර කරන්නේ නැතුව. දසුන් එහෙම කෑ ගහලා ෆෝන් එක කට් කරේ ලොකු කේන්තියකින්. දසුන්ගේ නංගි කවින්දි. වයස අවුරුදු 19යි. එයා රෑ 8ට විතර ක්ලාස් ඇරිලා දසුන්ට කෝල් කරේ පාර හරිම අඳුරුයි අයියේ. මාව ඇවිත් එක්කයි යන්න කියලා. දසුන් හිටියේ දවසම වැඩ කරලා මහන්සි වෙලා ටීවී එකක් බලන් නිදහසේ ඉන්න ගමන්. දසුන්ට නංගිගේ මේ හැමදාම එක්කයි යන්න කියන කෝල් එක මහා වදයක් වෙලයි තිබුණේ. මේකට තනියම එන්න බැරි හැටි කියලා බැනපු දසුන් නංගි ආයෙත් කෝල් කරලා වද දෙයි කියලා ෆෝන් එක ඔෆ් කරලම නිදාගත්තා. පහුවදා උදේ දසුන් නැගිට්ටේ හරිම සැහැල්ලුවෙන්. දසුන් හිතුවේ නංගි ඊයේ රෑ තරහ වෙලා ඇවිත් Tamanට බනිවි කියලා. ඔහු hina වෙවි නංගිගේ කාමරේ දොර ඇරියා. ඇඳ හිස්. නංගි ගෙදර හිටියේ නෑ. දසුන් සාල්ට එද්දී අම්මා කලබලෙන් එහාට මෙහාට දුවනවා. පුතේ නංගි ගෙදර ආවේ නෑ. අම්මා අඬනවා. දසුන්ගේ හිතට පුදුම බයක් දැනුණා. ඔහු ඉක්මනට ෆෝන් එක ඔන් කළා විතරයි පොලිසියෙන් කෝල් එකක් ආවා. මහත්තයා මේ නම්බර එක අයිති ළමයාගේ ගෙදරින්ද? ඉක්මනට ස්පිරිතාලට එන්න. දසුන් පිස්සුවෙන් වගේ වාහනේ එලවගෙන ගියා. වාට්ටුව ඉස්සරහා පොලිසියෙන් පිරීලා. දසුන් දුවගෙන එද්දී ડોක්ටර් කෙනෙක් එයාගේ ළඟට ආවා. ડોක්ටර් අතේ තිබුණේ ලේ ගෑවුණු කවින්දගේ ෆෝන් එක. මේ ළමයා ඊයේ රෑ පාළු පාරක එද්දී බීමත් ඩ්‍රයිවර් කෙනෙක් වාහනේ හප්පලා පැනලා ගිහින්. හැප්පුණු ගමන් ළමයා නැති වෙලා නැහැ. විනාඩි 20ක් විතර පාර අයිනේ ලේ පෙරාගෙන වේදනාවෙන් ඉඳලා තියෙනවා. දසුන් නංගිගේ ෆෝන් එක ගත්තා. ඒකේ ස්ක්‍රීන් එක කුඩු වෙලා. ඒත් කෝල් ලොග් එකේ අන්තිමට තිබුණේ දසුන්ගේ නම්බර් එක. එක පාරක් නෙවෙයි 8 පාරක්ම එයා අයියට කතා කරලා තිබුණා. දසුන්ගේ ඔළුවට අකුණක් ගැහුවා වගේ වුණා. එදා රෑ දසුන් වදයක් කියලා ෆෝන් එක ඕෆ් කරද්දී එයාගේ පණ වගේ හිටපු නංගි පාර අයිනේ වැටිලා ලේ ගලද්දී අන්තිමට හුස්ම ටික යන්න කලින් එයාගේ වීරයා වෙච්ච අයියාගෙන් උදව් ඉල්ලලා තියෙනවා. ඒත් අයියා හිටියේ ෆෝන් එක ඕෆ් කරගෙන. අද දසුන්ගේ වාහනේ ඉස්සරහා සීට් එක හිස්. ඔහුට ඕන තරම් වෙලාව තියෙනවා. ඒත් අයියේ මාව එක්කයි යන්න කියලා වද දෙන්න අද කවින්දි නෑ. අයියලා අක්කලා විදිහට අපි හිතන්නේ පවුලේ බාලයෝ අපිට දෙන වදයක් කරදරයක් කියලා. එයාලා උදව්වක් ඉල්ලද්දි අපි ඒක මගහරිනවා. ඒත් මතක තියාගන්න අම්මා තාත්තට පස්සේ මේ ලෝකේ යාළට ඉන්න ලොකුම හයිය ලොකුම විශ්වාසය ඔයා විතරයි. එයාලා ඔයාට කරදර කරන්නේ ඔයා එයාලව කොහොම හරි පරිස්සම් කරයි කියන ඒ ලොකු විශ්වාසයට. ඒ විශ්වාසය කඩන්න එපා. ඊළඟ වතාවේ නංගි හරි මල්ලි හරි කෝල් කරලා උදව් ඉල්ලද්දී මහන්සිය පැත්තක දාලා එයා වෙනුවෙන් ඉන්න. මොකද හෙට දවසේ ඒ කෝල් එක ඔයාගේ ෆෝන් එකට ආවේ නැත්නම් ඒ හිඩැස ජීවිත කාලෙටම ඔයාට මහා ශාපයක් වේවි.